මම අද පෝස්ට් එකක් දැම්මා. රතුමස් ග්‍රෑම් 500ක්. හරක් මස් ග්‍රෑම් 500ක් හැමදාම කෑවොත් දියවැඩියාව හෝ ෆැටි ලිවර් කැලේ කියලා. ඒ පෝස්ට් එකට දාපු පින්තූරය ඇත්තටම අද දවල් මගේ කෑම වේල හරක් මස් ග්‍රෑම් 500ක් උයලා තමයි මම අද දවල්ට කෑවේ. සාමාන්‍යයෙන් සතියකට දවස් 2ක් 3ක්වත් මම මේ විදිහට ආහාර ගන්නවා. ඉතින් මේක දැකලා ගොඩ දෙනෙක් ටිපර් වෙලා කෑ ගහනවා. රතුමස් ආහාරයට ගැනීම නිසා මහා බඩවැලේ පිළිකා ඇතිවෙන්න පුළුවන් එන වෛද්‍යවරු පහුගිය සතියේ හෝ ඊට කලින් සතියේ වීඩියෝ එකක් පවා කරලා තියෙනවා. ඒක ඇත්ත. ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමරිකන් හાર્ට් ඇසෝසියේෂන් එක, ඇමරිකන් ඩයබටික් ඇසෝසියේෂන් එක මේ වගේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සංවිධාන කියලා තියෙනවා හෘද රෝග අවදානම සහ මහා බඩවැලේ පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවදානම රතුමස් ආහාරයට ගැනීම නිසා වැඩි වෙනවා කියලා. ඒ නිසා රතුමස් සතියකට ග්‍රෑම් 350කුත් 500කුත් අතර ප්‍රමාණයකට වඩා ආහාරයට ගන්න එපා කියලා. අපේ ලංකාවේ ගත්තහම නම් ගොඩ දෙනෙකුට මේක ඒ තරම් අදාළ වෙන්නේ නැහැ. මොකද රතුමස් කිලෝ එකක් රුපියල් 3000කට ආසන්න වෙනවා. එතකොට කවුරුවක්වත් මේ ප්‍රමාණයෙන් රතුමස් කන්නේ නැහැ. ඉතින් මම මේක දැම්මා කියලා මේකේ කිසි ප්‍රයෝජනයක් නැහැ. ප්‍රායෝගිකව කිසිම පබ්ලික් හෙල්ත් මෙෂර් එකක් විදිහට මේකින් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද මේක දාපු පළියට රතුමස් මේ මහා පරිමාණයෙන් කන්න පුළුවන් මිනිස්සු ලංකාවේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්, කීප දෙනෙක් ඉන්න පුළුවන්. නමුත් අපේ රතුමස් කාලා පිළිකා හැදෙනවා වුණත් එයා මේ වශයෙන් පිළිකා වැඩි වෙන්න මේ පෝස්ට් එකෙන් ලොකු දායකත්වයක් ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් මට මේ කියන්න අවශ්‍ය වුණේ මෙහෙම ඔප්ෂන් එකකුත් තියෙනවා කියන එක. මේ විදිහට ආහාර ගන්න වෛද්‍යවරු, ප්‍රොෆෙසර්ස්ලා සහ ක්‍රීඩකයින් මේ වගේ ගොඩක් අය බටහිර රටවල් ජීවත් වෙනවා. අපේ රටෙත් මම උත්සාහ කරනවා මේ විදිහට ආහාර ගන්න. නමුත් ඒක දිගටම කරගෙන යන්න අපහසුයි. මොකද හැමදාම රතුමස් ග්‍රෑම් 500ක් කන එක මහා අපිරිය වැඩක්. ඒ වගේම ගොඩක් බඩ පිරෙනවා. එනිසා මේක කරන්න එච්චරම පහසු නෑ. නමුත් කරන්න පුළුවන් නම් මගේ විශ්වාසය ගොඩක් සෞඛ්‍යමය අතින් වාසි සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි දන්නවා මස් මාළු බිත්තර වැඩි කරපුවාම බර අඩු වෙනවා, දියවැඩියාව සනීප වෙනවා, ඊට පස්සේ ෆැටි ලිවර් සනීප වෙනවා, අදිරුදිරි පීඩනය අඩු වෙනවා. මේ වගේ සෞඛ්‍යමය වාසි ගොඩක් සිද්ධ වෙනවා. අපේ ආහාරයේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට මස් මාළු බිත්තර පොල් සම්බෝල මීකිරි වගේ ප්‍රෝටීන් සහ මේදේ බහුල ආහාර ගත්තාම හෘද රෝග වැළඳීමේ අවදානමක් ඇති වෙනවා කියලා ගොඩක් අය තර්ක කළා වුණාට මේ විදිහේ හයි ෆැට් හයි ප්‍රෝටීන් ඩයට් එකක් ගත්තාම වෙන්නේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් වල ට්‍රයිග්ලිසරයිඩ්ස් වැඩිපුර තියෙන ටික අඩු වෙනවා. එතකොට HDL ප්‍රමාණය වැඩි වෙනවා, බර අඩු වෙනවා, සීනි මට්ටම අඩු වෙනවා, බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙනවා. මෙන්න මේ වගේ හේතු නිසා හෘද රෝගයක් ඇතිවීමේ අවදානම අඩු වෙනවා. ඇත්ත වශයෙන්ම ගණනය කරලා බැලුවොත්. මොකද හෘද රෝග වැළඳීමේ වැඩිම නැඹුරුතාවයක් තියෙන්නේ බ්ලඩ් ෂුගර් සීනි මට්ටම වැඩිවීම මිසක් ටෝටල් කොලෙස්ටරෝල් වත් LDL වත් නෙමෙයි. ඒ වගේම ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL වලට වඩා වැඩිපුර හැසාඩ් රේෂියෝ එකක් තියෙනවා ට්‍රයිග්ලිසරයිඩ්ස් වැඩිවීම නිසා. ට්‍රයිග්ලිසරයිඩ්ස් වැඩි වෙන්නේ නැහැ මස් මාළු බිත්තර කෑවට. ට්‍රයිග්ලිසරයිඩ්ස් අඩු වෙන එකයි සිද්ධ වෙන්නේ. අපේ ලංකාවේ ජනගහනයෙන් ගොඩ දෙනෙක් ගත්තාම ට්‍රයිග්ලිසරයිඩ්ස් ගොඩක් වැඩි. හේතුව අපි බත් කන ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට අපිට හෘද රෝග හැදෙන්න ප්‍රධාන හේතුව තමයි සීනි, පාන් පිටි සහ බත්. මස් මාළු බිත්තර හෝ හරක් මස් නෙමෙයි. මේ රතු මස් නිසා හෘද රෝග හෝ හෘද රෝග වැළඳීමේ අවදානම් වැඩි වෙනවා. එමත් නැත්නම් මහා බඩවැලේ පිළිකා වැළඳීමේ අවදානම් වැඩි වෙනවා කියලා කියන්න කිසිම ක්ලාස් 1 එවිඩන්ස් එකක් නැහැ. තියෙන්නේ ඊට වඩා ඉන්ෆීරියර් වීක් එපිඩිමියොලොජිකල් ස්ටඩීස්. මේවායින් හැසාඩ් රේෂියෝ එක දෙකට වඩා අඩුයි. ඒ කියන්නේ හරිම දුර්වල සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ healthy user biased, weak study methodologies, compounding factors මෙන්න මේ වගේ නොයෙකුත් දුර්වලතා තියෙන බොහොම පණ නැති තේරුමක් නැති අංග විකල ස්ටඩීස් වලින් තමයි මේ කතන්දරේ පෙන්නලා තියෙන්නේ. ස්ටඩීස් වලින් තමයි මේ සම්බන්ධතාවය ගොඩනගලා තියෙන්නේ.
දැන් ඇත්ත වශයෙන්ම ගත්තොතින් රතු මස් විතරක් කන ගෝත්‍රිකයින් කිහිප දෙනෙක් ලෝකේ පුරාම ඉන්නවා. එක්කෙනෙක් තමයි එක ගෝත්‍රයක් තමයි අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන්. මේගොල්ලන්ට හෘද රෝග හැදෙන්නේ නැහැ. ආර්ක්ටික් වල ඉන්නවා අයිනූට් කියලා එස්කිමෝස් කියලා ගෝත්‍රයක්. ඒගොල්ලන්ට පිළිකා හැදෙන්නේ නැහැ, හෘද රෝග හැදෙන්නේ නැහැ. දැනට ඉතුරුලා තියෙන මේ දෙගොල්ලෝ විතරයි. ඊට කලින් ලෝකේ හැමතැනම හිටියා මොංගෝලියන් ජාතිකයෝ. ඒගොල්ලෝ රතු මාංශ විතරයි ආහාරයට ගත්තේ. උතුරු ඇමරිකාවේ ස්වදේශික ඉන්දියානුවන් ඒගොල්ලෝ බයිසන්ගේ මාංශ තමයි වැඩි හරියක් ආහාරයට ගත්තේ. ලෝකයේ කිසිම ගෝත්‍රයක් වෙජිටේරියන්ස් නැහැ. වැඩි හරියක් මස් මාළු තමයි ආහාරයට ගත්තේ. මොවුන් අතරේ 1900 මුල් ගණන් වල 1920ට කලින් කරපු පරීක්ෂණවල පැහැදිලිව පෙන්වලා තියෙනවා මේගොල්ලන්ගේ හෘද රෝග ප්‍රමාණය, පිළිකා ප්‍රමාණය ඉතාම අඩුයි. මොවුන්ට සීනි, පාන් පිටි සහ ධාන්‍ය වර්ග ආහාර ගන්න පටන් ගත්තට පස්සේ තමයි හෘද රෝග සහ පිළිකා බටහිර ජීවන රටාව සමග සම්බන්ධ වෙන බෝන වෙන රෝග වැඩි වෙන්න පටන් ගත්තේ කියලා. ඒ කාට හරි මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් මම ලෑස්ති අවුරුද්දක් හෝ අවුරුදු 10ක් රතුමස් ග්‍රෑම් 500ක් දිනපතා ආහාරයට අරගෙන ඕගොල්ලෝ කියන පරීක්ෂණයකට මුහුණ දෙන්න. හැබැයි ඒකට අදාළ වෙන වියහියදම් ඕගොල්ලෝ දරන්න ඕනේ.